උද්ගත වෙමින් තිබුණා. 1985 මැයි මාස වෙසක් මාසයේදී ත්‍රස්තවාදීන් විසින් අනුරාධපුර ශුද්ධ නගරයට ප්‍රහාරයක් එල්ල කළා. අනුරාධපුර නගරයට කඩා පැන ත්‍රස්තවාදීන් එහි බස්මගීන්ට වෙඩිත වීමෙන් අනතුරුව රුවන්වැලි සෑය සහ ශ්‍රී මහා බෝධිය ඇතුළත් පූජා භූමියට කඩා පැන්නා. පූජා භූමියට රැස් වී සිටි සුදු ඇඳගත් උවසියන්ද කහවතින් සැරසුණු භික්ෂුණියන්ද දිගට හරහට ත්‍රස්තවාදීන්ගේ වෙඩි ප්‍රහාර වලින් ඝාතනයට ලක් වුණා. බුදුන්ට පිළිදුන් ශ්‍රී මහා බෝධිය ලේ විලකින් නැහැවී ගියා. ලෝක ඉතිහාසයේ වෙන පූජනීය භූමියක් ලේ විලකින් නැහැ වූ ප්‍රථම අවස්ථාවේ නොවන ශ්‍රී ලාංකික ඉතිහාසයේ අපට අමතක කළ නොහැකි. අසරණ බෞද්ධයින් අමුවේ සිය සිද්ධාර්ථානවලම ඝාතනය කිරීම තරම් ත්‍රස්තවාදයේ කුරීම මෙලෙචුන් මෙවන් සාහසික අපරාධයක් කර තිබියදී ත්‍රස්තවාදීන් ලෝක